ධම්මික පැණිය ආරම්භ වුණේ 2020 දෙසැම්බර් වල. එතකොට මේ රතු පාටින් තියෙන්නේ ඒ වෙලාවේ නෙගටිව් තිබ්බ එක. කොළ පාටින් තිබෙන්නේ නියුට්‍රල්. නිල් පාටින් තියෙන්නේ පොසිටිව් ධනාත්මක ඒවා. ඒතර ඔබට පේන කාරණේ තමයි මේ රේඛා හරිම රේඛීයව තමයි ගමන් කළා තියෙන්නේ. ඒ කියන්නේ එකෙන් කියවෙන්නේ දෙසැම්බර් ධම්මික පැණිය ආරම්භ කරද්දී නෙගටිව් හිටපු මිනිස්සේ ධම්මික පැණියේ කතාව ඉවරෙන්නේ සාමාන්‍යයෙන් පෙබරවාරි ඉවරනාට පස්සේ පෙබරවාරි 20 වෙද්දී මේක ගැන තියෙන තොරතුරු ගොඩක් අඩු වෙනවා. මාස දෙකක් විතර. ඔව් මාස 3ක් යද්දී මේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මෙතන හිටපු මිනිස්සයාත් බොහෝ වෙලාවට ආයෙත් මෙතනම ඉන්නවා. පොඩි සුළු පසුබෑමක් තමයි තියෙන්නේ. කියන්නේ පොසිටිව් වෙලා තියෙන ටිකයි. එතකොට ඇයි මේක වෙන්නේ කියන එක අපි පැහැදිලි කරගත්තොත් මේක වෙන්න හේතුව තමයි ඉකෝ චේම්බර් ඉෆෙක්ට් එක. ඒතකොට ඉකෝ චේම්බර් ඉෆෙක්ට් එක කියලා කියන්නේ සමාජ මාධ්‍යයේ විමුක්ති දකින්න පෝස්ට් ටිකයි අරෝෂ මම දකින්න පෝස්ට් ටිකයි මේ තව ඉන්න කෙනෙක් දකින්න පෝස්ට් ටිකයි වෙනස්. ඒකල කියන්නේ ඇල්ගොරිතම් එකෙන් ඔයා ඉන්ට්‍රස්ට් ඔයා කැමති පෝස්ට් තමයි පෙන්නන්නේ. එතකොට ආරම්භයේදී ධම්මික පැණිය ගැන විරුද්ධ මතයක හිටපු මිනිස්සෙක් හිටියලා එයාට දිගටම පේනවා ධම්මික පැණිය විරුද්ධ දේවල්. එතකොට මේ මිනිස්සයාට තමන්ගේ මතය වෙනස් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ සමාජ මාධ්‍ය ඉකෝ චේම්බර් ඉෆෙක්ට් එකකින්. එතකොට ඇත්තට මේක තමයි අපි සමාජය පුරුදු කරන්න ඕනේ. සමාජ මාධ්‍යයෙන් විතරක්ම තොරතුරු ගන්න පෙළඹෙන්න එපා. ඔබ විශ්වාස කරන දේට වෙනස් තොරතුරු මූලාශ්‍ර වලට යන්න. ඒ ගියොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ මේ සිද්ධිය ගැන හරිම පුළුල් අදහසක් ගන්න. අපි ඔක නිකන් අර දැන් මේ දවස්වල මේ යුද්ධ වාතාවරණය තියෙන නිසා ඔබ දිගටම CNN මේ සහය බටහිර මාධ්‍ය ටික බලන කෙනෙක් නම් ඔබ දිගටම ඇමරිකාවට පක්ෂපාතී තැනක තමයි ඉන්නේ. අපි ඔබ ටිකක් අල් ජසීරා, අල් අරාබියා, මොකක් හරි ඉරානයේ නිවුස් ඒජන්සි එකක් පොඩ්ඩක් තව මොකක් හරි අපි ගත්තොත් එහෙම රෂියා ටුඩේ වගේ එකක් බැලුවොත් එහෙම ඔබට හිතනවා ඇමරිකාව මේ පොඩි ප්‍රශ්න තියෙනවා නේ ඉරානයේ වැරදිම නැහැ නේ කියලා හිතනවා. ඒ නිසා ඇත්තටම මේ පරීක්ෂණයේත් එක ඔප්පු වෙනවා මේ ඉකෝ චේම්බර් ඉෆෙක්ට් කියන එක සෑහෙන වැඩ කරනවා. ඒතර දැන් අද දේශපාලනය කියව ගන්නත් ඕක ඇත්තටම ඉතාල වැදගත්. මොකද අද පවතින රජයට පක්ෂ කෙනෙක් ඉන්නවා නම් ඒ පක්ෂ පුද්ගලයා කැමති අනුර කුමාර දිසානායක හරි ජනතා විමුක්ති පෙරමුණ හරි NPP එක හරි හොඳයි කියන දේවල් දකින්න. ඉතින් එයා හැමදෙස්සම එන්ගේජ් වෙන සෝෂල් මීඩියා ඕක ගැන. ඉතින් යාට පේන්නේ ඒක තමයි. එතකොට තව කරුව කෙනෙක් ඉන්නවා නම් මේ නාමල් රාජපක්ෂ හරි සජිත් ප්‍රේමදාස හරි රනිල් වික්‍රමසිංහ හරි හොඳයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට වෙන්නේ ඒව තමයි. ඉතින් එතකොට ඇත්තටම මේ ඡන්ද ගොඩේ වෙනසක් ලොකුවට කරන්න හම්බෙන්නේ නැහැ. ওই ඉකෝ චේම්බර් ඉෆෙක්ට් එක අපි බින්දේ නැත්තම්. එතකොට ඇත්තටම මේ ඉකෝ චේම්බර් ඉෆෙක්ට් එක හැක් කරන්න ඕනේ.